හරි අපි දැන් බලමු අලුතෙන් ප්‍රයිස් ලිස්ට් එකක තියෙන අයිටම් ටික කලින් ඇඩ් කරලා එකක්වත් ඇඩ් කරලා නැති ඒවා කොහොමද ඇඩ් කරන්න කියලා. මේ Toyota ලංකා එකේ උටානි ප්‍රයිස් ලිස්ට් එක උටානි PCR රුයි ලයිට් ට්‍රක් උයි තියෙන ලිස්ට් එක මම මේක පෙන්නන්න අලුතෙන් account ඇඩ් කරලා කොහොමද මේක හදන්නේ කියලා. මේ ප්‍රයිස් ලිස්ට් එකේ තියෙන මේවා සයිස් ටික කඩලා තියෙන්නේ rim size වලින්. එතට මේක රිම් සයිස් 14 ටික මෙතන ලිස්ට් එකේ තියෙනවා. ඊළඟට තියෙන ඒවා ටිකත් 15 ටික වෙනම තියෙනවා. 16 කවලමේ ඔක්කොම ලයිට් ට්‍රක් ඒවා SUV සේරම එකට දාලා තියෙනවා. 17ත් එහෙමයි 19 ඒ ටික ඔක්කොම එක විදියට. අපිත් මේ ඊළඟ ප්‍රයිස් ලිස්ට් මේ විදියට මේ කියලා හිතලා ඒ විදියට කඩාගමු. ඒ කියන්නේ රිම් සයිස් එකෙන්. එතකොට මේ මෙහෙම අංක දාගන්න ලේසි. ඊට පස්සේ මේ අංක දාගන්නෙත් මේ මෙන්න මෙහෙම කළා ඇඩ් ටෙක්ස්ට් එකන කමෙන්ට් එකක් දාන්න හැටියට දාලා මෙතන මේව කරාම දැන් මෙතන අයිටම් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක්. ඒතර ඉලක්කම් 10ක් දාගෙන 10ක් දාගෙන ඊට පස්සේ මේ රූල් ටික හරියට සෙට් වෙන්නේ නැති හින්දා අපි මේකේ ෆොන්ට් සයිස් එක වෙනස් කරනවා. ඒක ලේසි. මේක සෙට් වුණා. සෙට් වුනේ නැත්තම් මෙන්න මෙතන මේ 9.23 කරලා එහෙම කරලා හදා ගන්න පුළුවන්. එතකොට මේ අංක ටික වැටෙනවා. මේ අංක ටික දාන්න නැත්තම් මේ රූල් ටිකක් වෙලා බලන් ඉන්නකොට මේ එහෙම යනවා වගේ දැනෙනවා. ඒක හින්දා එතන මේක හදලා මේක පැත්තකින් තියාගෙන හරි print out එකක් අරගෙන හරි පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ අපි යනවා Kickbook එකේ home එකට. home එකට ගිහිල්ලා ඊට පස්සේ යනවා item and services වලට. ඊට පස්සේ මෙතන item එක ක්ලික් කරලා add edit multiple items වලට යනවා. එහෙම ගිහිල්ලා ඉවරලා මේක select කරගන්නවා list එක inventory parts වලටයි. ඊට පස්සේ active inventory items කියන එක all inventory items කියලා දාගන්නවා. ඊට පස්සේ දැන් මෙතන කලින් ඔටානේ නැති හින්දා ෆයින් කරලා වැඩක් නැහැ. ඒ වුණාට මේ මම පොඩ්ඩක් දාගන්න මේ තියෙන ඒවා හිස් කරගන්න. ඔටානේ කියලා. ඊට පස්සේ මෙතන item name කියලා තියෙන තැනට මම දාගන්නවා. මේකේ size එක 185යි 14 මේ ටික තමයි ඇඩ් කරන්න හදන්නේ. මෙන්න මේ තියෙන ටික මේකේ ටැක්ස් එකත් එක්කම තියෙන ගාණ තමයි අපි දාන්නේ. ඊට පස්සේ අපි දැන් ඇඩ් කරගෙන යමු 185යි 14ට මේක දැන් 185යි 14 කියන්නේ 185යි 14 කියන්නේ රේඩියල් ටයර් එකක්. ඒ කියන්නේ ලයිට් ට්‍රක් ටයර් එකක්. ඊට පස්සේ මේ 165 14 කියන්නේ කාර් ටයර් එකක්. 85 74 කියන්නේත් කාර් එකක්. ඒ වගේ මේ 95 15 කියන්නේ ලයිට් ට්‍රක් එකක් වෑන් වලටත් දානවා. එහෙම තියෙන්නේ. එතකොට මේවා ඉලක්කම් දෙකයි නෙන්නේ. මේ අන්තිමට තියෙන රිම් සයිස් එක. අපි තරුවක් එක තමයි රිම් සයිස් එක දාගන්නේ. එතකොට හොයන්න ලේසි හින්දා. එතකොට අපි දාගන්නේ සයිස් ටික ටයිප් කරන් එතකොට ලේසි. ඊට පස්සේ 165යි 65යි 14. ඊට පස්සේ තියෙනවා 185යි 70යි 14. ඊට පස්සේ තියෙනවා 75 65යි 14. ඊට පස්සේ තියෙනවා 175 70යි 14. ඊට පස්සේ තියෙන 195 70 14. ඊට පස්සේ මේ සේරගම නම තමයි ඔටානි කැපිටල් වලින් දාගමු. ඊට පස්සේ තමයි අනිත් විස්තර ටික දාන්න හදන්නේ. ඊට පස්සේ මෙතන පළවෙනියට පටන් ගන්න 185 8PR එකක්. ඒකට අපි 8PR කියලා දාගමු. ඒ කියන්නේ ප්‍රධාන කාරණේ ටයර් සයිස් එක තමයි ප්‍රධානම එක. ඊට පස්සේ ටයර් බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ මේකේ අනිකුත් විස්තර ටික තමයි ඊට පස්සේ වැදගත් වෙන්නේ. මේ පොටාට කියන එක වැදගත් නේ මේ ලයිට් ට්‍රක් වලට දාන්නයි වෑන් වලට දාන්නයි. ඒකද අපි ඒක ඉස්සෙල්ලම දාගත්තා. ඊට පස්සේ මේකේ කට් රටාව ඇති ගහලා මේකේ කට් රටාව තියෙන්නේ MK1000 හරිද? ඒක දාගන්න ඊළඟට
MK1000. ඊට පස්සේ මේකේ මේක හැබැයි හදපු රට දාලා නැහැ. හරිනම් මේක හදපු රටක් දාන්න ඕන. හදපු රටක් තියෙනවා නම් මෙතන ඉස්සරහට මේ හදපු රට දාගන්න ඕන. ඔටානි කලින් කල්ලා නැති හින්දා මේකේ රටවල් මොකක්ද කියලා දන්නේ නැහැ. මේක රටවල් තිබ්බොත් රට දාගමු. දැනට අපි මේ ටික දාගෙන යන්. ඊට පස්සේ අනිත් එකත් ඔටානි මේකේ දාගමු මේ 102යි ස්පීඩ් රේට් එකයි ලෝඩ් ඉන්ඩෙක්ස් එකයි 102යි CIQ. ඊට පස්සේ මෙතන මේ චයිනාද කොහෙද කියලා දාන්න ඉඩ තියාගමු. ඒක ඉඩ එන්නේ නැහැ. ඒ එහෙම වුණොත් අපි මේක අයින් කළා තමයි රට දාන්න වෙන්නේ. ඊට පස්සේ ඔටානි EK1000 කියන්නේ ඒක වෙන්නේ මෙන්න මේ මෙතන මේ EK1000 එහෙම කියලා තමයි තියෙන්නේ. ඔටානි EK1000 79T. ඊට පස්සේ කන්ට්‍රි එක දාන්න තියන්න ගන්න ඕනේ. කන්ට්‍රි එක අනිවාර්යයි. ඉතින් කවුරු හරි ගණන් රට මොකද්ද කියලා හුවත් කියන්න තියෙන්න එපයි. ඊට පස්සේ අනිත් එක මේ ටිකම කොපි කරගෙන යන්න පුළුවන්. වෙනස් තිබ්බොත් එඩිට් කරලා දාමු. EK1000 ඊළඟ එකත් EK1000 ඒකත් ඔක්කොම EK1000ම තමයි. ඊට පස්සේ වෙනස් වෙන්නේ මේක 79T එක. ඊට පස්සේ 88H එක. ඊළඟ එක තියෙන්නේ 86V එක. ඊළඟට තියෙන්නේ 84V එක. ඊළඟට තියෙන්නේ 91H එක. ඊට පස්සේ ඉතින් මේකේ කන්ට්‍රි එක දැනට දන්නේ නැති හින්දා මේ ලිස්ට් එකේවත් බලමු හොයාගන්න කන්ට්‍රි එක. මේ ගොඩක් වෙලාට තායිලන්තේ වෙන්නේ නැති මම තායිලන්තේ කියලා දාගන්නවා. අතට මේක අපිට අර ලෝඩ් ඉන්ඩෙක්ස් එකේ ස්පීඩ් රේට් එක දාගන්න ඉඩ නැහැ. ඒක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ විතරක් දාමු. අතට මේක කොපි කරගෙන මැනුෆැක්චරර් පාර්ට් නම්බර් එකටත් මේකමයි. ඊට පස්සේ එහෙම දාගෙන යන්න. ඊට පස්සේ මේක කැටගරි වලටත් වෙන් කර ගන්න ඕන. 185යි R14 ලයිට් ට්‍රක් එකක්. ඒක කලින් ඇඩ් කරලා තියෙන හින්දා කැටගරි වලට එනවා. ඊට පස්සේ 165යි 14 ඒකත් ඒ වගේමයි. ඒක PCR එකක්. ඊට පස්සේ 185යි 70යි 14ත් PCR එකක්. 175යි 65යි 14ත් PCR එකක්. ඊට පස්සේ 175යි 70යි 14ත් PCR එකක්. 195යි 70යි 14ත් PCR එකක්. ඊට පස්සේ මේකේ කොහොමත් මේ 85 උඩින් ඇවිල්ලා 75 යටින් ඇවිල්ලා ඒකේ තියෙන හින්දා අපි කොහොමත් purchase description වලට මේ දාගමු brand name එක ඔටානි. ඊට පස්සේ
රිම් සයිස් එක 14 නිසා රිම් සයිස් එක 14 සෙට් එක 14 කියලා දාගෙන 1 2 3 4 දාගෙන යන්න. 14 1. කියන්නේ මේක දැම්මේ ලිස්ට් එකේ මේ ලිස්ට් එකේ තියෙන 14 15 වෙන් කළා. එහෙම දාගෙන එහෙම කඩාගෙන යන්න. විතර 85යි 14 තියෙන 14 සෙට් එකේ ඒක දාලා ඒක කොපි කරගෙන ඊපස්සේ මේක 2 ඒ කියන්නේ මේක ඔටානි වල 14 රිම් සයිස් තියෙන ඒවයි දෙක දෙවෙනියට තියෙන එක. එහෙම තමයි යන්නේ. item 6 highlight කරගත්තා. ඊට පස්සේ අයිමත් අරක දාමු 185යි මේ R14 කියලා දාගන්න ඕන. ඊට පස්සේ මේකෙත් දාමු 165යි R14. ඊට පස්සේ 185යි 70යි R14. ඊට පස්සේ 175යි 65යි R14. ඊට පස්සේ 175යි 70යි 14. ඊට පස්සේ 195යි 70යි 14. මේ ප්‍රයිස් ලිස්ට් එක හරියට ඇඩ් කරගත්තට පස්සේ එකපාරටම ඇඩ් කරන්න තියෙන ඒකින්ද අපි ඒක හරියටම ඇඩ් කරලා දාගන්නවා. ඊට පස්සේ මේක 8PR කියන එක ප්‍රධානයි. ඒක දාගත්තා. 8PR වලට පස්සේ වටින්නේ මේ ට්‍රෙඩ් පැටර්න් එක. ඒක දාගන්න MK1000. මෙතන MK ළඟට හිස්තැනක් තියලා තමයි 1000 එක ලිස්ට් එකේ දාලා තියෙන්නේ. මාත් ඒ විදිහටම දාගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ස්පීඩ් රේට් එකයි ලෝඩ් ඉන්ඩෙක්ස් එකයි. ඒකත් දාගන්න 102යි CIQ කියලා. ඊට පස්සේ මේක තායිලන්තේ හදන හින්දා තායිලන්ඩ් කියලාත් දාගන්න. ඊට පස්සේ මේකේ ඊට පස්සේ ප්‍රධානයි ඔටානි කියලා දාගන්න නම. හරි ඊට පස්සේ මේකත් එහෙමයි ඔටානි කියලා දාගත්තා. ඔටානි EK1000 ඔක්කොටම එන්නේ. EK1000 79IT Thailand. දැන් දැක්කේ මේකේ ප්‍රයිස් ලිස්ට් එකේ T අකුරක් ගහලා තියෙන තායිලන්ඩ් කියන එක තමයි. හැබැයි එහෙම බැලුවාම මේ තායිවාන් වලට T අකුර හත්තනමේ T Thailand. ඊට පස්සේ මේකම කොපි කරගෙන අපි අනිත් ඒවාටත් දාගමු. ඊට පස්සේ මේක එකක් තිබ්බා මේ මෙන්න මේ 75 65 14 Excel කියලා එකක් තියෙන්නේ. මේවා එක්ස්ට්‍රා ලාර්ජ් කියන එක අපි ඒකත් දාගමු මේ ඩිස්ක්‍රිප්ෂන් එකට. 175 14 එක තමයි Excel එක. මේක Thailand Excel වලට වඩා මේක Excel Thailand කියලා දාගත්තාම ලේසියි. ඊට පස්සේ sales description එක තමයි print වෙන්නේ bill. කස්ටමර්ට දෙන bill. ඒක අපි ලස්සනට දාගමු. මේකම copy කරගෙන මෙතන මේක මේ ආර price list එක sort කරගන්න තමයි මේ මුලට මේ කැලේ ටික දැම්මේ. අරකට එහෙම ඕනේ නැහැ. අපි මේක copy කරන් යන්. මේකෙත් මේ එහාට මෙහාට ගල්ලා මේ රෝල් දෙකකට වගේ ආපු ඒවා තනි රෝල්ට ගන්න ඒතර ලේසි බලන්න ගියාම. පාර එහෙම කළා මේ මෙහෙත් අකුලගෙන යත හැකි.
ඊට පස්සේ මේකේ තියෙන වැඩේ තියෙන්නේ cost of goods sold account එකයි income එක account එකයි asset account එකයි හදා ගන්න ඕන. මේක දැන් මේ ඔටාන්ලි මට හම්බෙච්ච ලිස්ට් එක ටෝටල් අංකකින් ගෙන්නන හින්දා ඒක Toyota එක තව කට්ටියක් ගෙන්නනවා මේක ටයර් හවුස් එකනොත් ගෙන්නන කාලයක්. ඒක හින්දා මේක Toyota එකේ විදියට දාගන්න ඕන. මේක cost of goods sold එකට ගිහිල්ලා ඒක ක්ලික් කරලා මේ යට තියෙන ඊතලේ ඊට පස්සේ මේක උඩටම යනවා. ඊට පස්සේ add new කියලා තියෙන්නේ. ඒක ක්ලික් කරලා මේක අපි ගහ ගන්න ඔටානි cost of goods sold. ඔටානි cost of goods sold කියලා ඒක copy කරගන්න මම. මේක sub account කියන්නේ total අංක එක කලින් add කරලා තියෙන අපි මේ යොකොහොමා එක. ඒක නැත්තම් ඒකත් add කරගන්න ඕන. මේක total අංක ගෙන්නන හින්දා ටොයෝ කියලා දැම්මහම total අංක cost of goods sold එක යටතේ තමයි ඒක දාගන්නේ. ඊට පස්සේ income account එකත් ඒ විදිහටම හදා ගන්නවා. යටට arrow එක click කරලා උඩට ගිහිල්ලා add new දාලා ඒක ඔටානි income කියලා හදා ගන්නවා. ඒකත් Toyota ගෙන්නන හින්දා Toyota ලංකා income යටතේ ඒක දා ගන්නවා. Toyota ලංකා income. ඊට පස්සේ මේකත් දාලා asset account එකත් එහෙමයි. Toyota ලංකා OCA කියලා තමයි ඒක දාගන්නේ. මේකත් Toyota ලංකා එකේ OCA එක දාගන්නවා. ඒ කියන්නේ ගෙන්නන කම්පැනි නම Toyota ලංකා හින්දා ඒක යටතේ යාලා ගෙන්න තවත් ඒවා තියෙන හින්දා එහෙම තමයි අපි කැටගරයිස් කරේ. ඊට පස්සේ මේකේ දැන් මේ ඉන්කම් account එක තියෙන්නේ. මෙන්න මේක දැන් පොඩ්ඩක් පුංචි කරගන්නවා. මෙන්න මේක සම්පූර්ණයෙන්ම කොපි කරගන්නවා. ඉස්සරහන් නැති වෙන්න. ඒක කොපි කරගෙන control C එක බලලා control V ගහගෙන යනවා පේලියට arrow key වලින් යටට යන ගමන්. ඒතර ඒක හරි. ඊට පස්සේ ඒ වගේම income account එකටත් ඒකම කරනවා. මේක සම්පූර්ණයෙන්ම කොපි කරගන්න ඕන. එක අකුරක්වත් අඩු වෙන්නේ නැති වෙන්න. control C ගහලා control V ගහගෙන පල්ලෙහාට එන්න ඕන. arrow key වලින් පල්ලෙහාට යන්න පුළුවන්. ඊට පස්සේ asset account එකත් එහෙමයි. මේකෙත් එක අකුරක් නෑරෙන්න මෙතන ක්ලික් කරගෙන ඇදගෙන ක්ලික් කරගෙනම මෙහෙට ඇදගෙන ආවහම ඒක මේ සිලෙක්ට් වෙනවා. ඒ වගේම මෙතන පල්ලෙහාට අරගෙන මේකත් control V ගහගෙන ආවනම් ඒ ටික හරියනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකේ cost එක අපි හදා ගන්නවා. මේ තියෙන්නේ දැන් අපි VAT විදියට බිල් දාන්න නැති හින්දා මේකේ අපි කෙලිම ගාන කියන්න පුළුවන් විදියට MRP with VAT කියන එක තමයි දාගන්නේ. අපි ඒ ටික දාගෙන යන්. cost එකට 42550යි. ඊට පස්සේ 299යි 900යි 34යි 100යි. ඒ සතේකකුත් තියෙන එක වැඩක් නෑ. 35000යි 33000යි 39000යි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකේ 140ක් ඩිස්කවුන්ට් එකෙන් තමයි හම්බ වෙන්නේ. එතකොට මේක ස්පෙෂල් ඩිස්කවුන්ට් සමහරක් වෙලාවට තියෙනවා. අපි මේක 0.6න් වැඩි කරගමු 140 ඩිස්කවුන්ට් දීපු හින්දා. වැඩි කරා 0.6න්. එතකොට 140 ඩිස්කවුන්ට් වල තමයි ගාන වැටෙන්නේ. ඒක 0.0 ගහන්න ඕනේ නැහැ. වැඩි කරා 0.6 ගැහුවා නම් ඇති. පල්ලෙහාට ගියා වැඩි කරා 0.6න්. අනිත් එකත් පල්ලෙහාට ගියා වැඩි කරා 0.6න්. ඊළඟ එකත් පල්ලෙහාට ගියා වැඩි කරා 0.6න්. පල්ලෙහාට ගියා වැඩි කරා 0.6න්. ඒ වගේ මේව කළා. ඊට පස්සේ අපි මේකට සාමාන්‍ය 100ට cost එකෙන් 108ක් විතර වගේ ලාභ තියා ගන්නවා කියලා හිතන්නකෝ. එතන අපි කරන්නේ මෙතන මේ මාක්අප් කියන තැනට අපි 10ක් තියාමු. නැත්තම් 110ක් තියමුකෝ. 10යි ඒ කියන්නේ මේ cost එකට 110ක් එකතු කරන්න කියලා තමයි මේ කියන්නේ selling price එක හදන්න කියලා.
10යි 100ට ටයිප් කරන්න ඕනේ. නැත්නම් මේක රුපියල් 10ක් එකතු වෙන විතරයි. මේ මාක්අප් කියන එකට 10යි 100ට ටයිප් කරලා ඒක කොපි කරගන්නවා. කන්ට්‍රෝල් එකයි C එකයි කොපි කරගෙන පල්ලෙහාට ගියා පේස්ට් කරා. පල්ලෙහාට ගියා පේස්ට් කරා. පල්ලෙහාට ගිහලා පේස්ට් කරා. පල්ලෙහාට ගිහලා පේස්ට් කරනවා. පල්ලෙහාට ගිහලා පේස්ට් කරනවා. ඊට පස්සේ මෙතන මේ ප්‍රයිස් එක හැදෙනවා ඔයා දකින්න නැති. ඊට පස්සේ මේකේ තියෙන 28083යි. එතකොට මේ කැරිච් එක ගන්නනේ තියෙන්නේ. මේක ඕනනම් මෙතන මැනුවල් ටයිප් කරලා හදන්නත් පුළුවන්. අපි මේක ඉස්සෙල්ලා සේව් චේන්ජස් කරගමු. හරි අයිටම් 6යි 6 සේව් වුණා. ඊට පස්සේ අපි යනවා කස්ටමර්ස් කියන තැනට. මෙතන මේ කම්පැනි ඊට පස්සේ තියෙන කස්ටමර්ස් change item prices කියලා තියෙන්නේ. එතෙට ගිහිල්ලා inventory parts කියලා තෝරගන්නවා. ඊට පස්සේ mark all කියලා දාගන්න. මොකද මේ අපේ ඔක්කොම තියෙන්නේ රුපියල් 100ට වටේලා. ඊට පස්සේ මෙතන යටම තියෙනවා මේක up to nearest කියන්නේ වැඩි පැත්තට. ඒ කියන්නේ රුපියල් 60ක් තියෙනවා නම් 100 පැත්තට. 40 තිබ්බත් 100ට පැත්තට. ඒ කියන්නේ මේ 1 2 තිබ්බත් 100 පැත්තට තමයි යන්නේ. ඊට පස්සේ ආසන්න 100ට හින්දා මේ ඩොලර් ලකුණ තිබ්බට රුපියල් 100ක් අවුලක් නැහැ. මෙතන 100 දාලා මේක ඇඩ්ජස්ට් කරනවා. ඊට පස්සේ ඕකේ කරාම ඒ ගානට හැදිලා ඒක. ඊට පස්සේ මෙතන අවිල බැලුවාම දැන් මේක 28100 19800 22600 23100 ඒ වගේ හැදිලා තියෙනවා. එහෙම තමයි ඒක කරන්න තියෙන්නේ. අනිත් ටිකත් ලිස්ට් එකේ අනිත් ටිකත් ඒ විදිහටම ඇඩ් කරගන්න තියෙන්නේ. වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා ඒ ටික දාන්නේ නැහැ. මේකත් ඒ වගේම තමයි.